2004 කොරියාවත් එක්ක ගිවිසුමක් ගහගත්තා. ඒ ගිවිසුම හරහා නිෂ්පාදන සහ සේවා ශේෂ්ත්‍රයන් තුළ ඇත්තට මේ තරුණ තරුණියන් අර EPS ටොපික් විභාගය සමත් වෙලා කියන්නේ විභාගයක සමත් වෙනවා, භාෂා විභාගයක සමත් වෙනවා. ඒ වගේම කියන්නේ කුසලතාවය. ඉතින් ඇත්ත වශයෙන්ම මෙතන ගැටලුවක් තියෙන ඔබතුමියට මැදිහත් වෙන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට කාර්තුවකට රැකියා අවස්ථා මේ නිෂ්පාදන ශාස්ත්‍රයේ සේවා ශාස්ත්‍රයේ කාර්තු 4කින් කාර්තුවකට 1500 කොරියාවෙන් ලැබිලා තිබෙනවා. හැබැයි 2023 ඉඳලා මේ කාර්තුවකට ලැබුණු 1500 හෝ 1500 සහ 2000 වැනි ප්‍රමාණින් යුත් රැකියා අද 200ට බහලා තියෙනවා. ඉතින් මම ඔබතුමියකින් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ ප්‍රශ්නය තුල දැන් 5000ක් විතර හිර වෙලා තිබෙන මේකේ ගැටලුව මොකක්ද දන්නවද? මේ ඔක්කොම පාස් වෙලා ඒ අයට තියෙන්නේ අවුරුදු 2යි. ඒ අවුරුදු 2ක කාලවකවානු තුල පිටත් වෙලා යන්නට ඕන. එහෙම නැත්නම් ලක්ෂ ගාණක් වේදම් කරලා ඒගොල්ලෝ පුහුණු වුණු අවස්ථාවන් ඒගොල්ලන්ට අහිමි වෙලා ආපහු යන්න වෙනවා. ඒ තත්ත්වෙත් ඒ නිසා මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම දකුණු කොරියාවත් එක්ක ඇති කරගෙන කරුණා කරලා මේකට මේ අගතියටපත් වෙච්ච 5000ක් විතර ඉන්නවා. දැන් මේ අවුරුද්ද අවසන් වෙනකොට මේ අයව අර අවුරුදු දෙකේ සීමාවෙන් ඉවත් වෙලා ඒ 5000ටත් ඒ අවස්ථාව හිමි වෙනවා. නිසා මම මේ අවස්ථාවක් යෝජනාවක් ඔබතුමියට කරන්නේ සවුත් කොරියන් ගවර්න්මන්ට් එකත් දකුණු කොරියානු රජයත් එක්ක කතා කරලා මේ අගතියටපත් වෙච්ච 5000කට වැඩි ප්‍රමාණයකට ඒ රැකියා ටික ලබා දීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් ඇති කරගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්නේ කියලා මම ඔබතුමියගේ ඉල්ලීමක් කරනවා.